තියෙන්නේ බයොලොජි සෙකන්ඩ් යුනිට් එකේ මූලද්‍රව්‍යවල ෂෝට් නෝට් එක. අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මිනිසාගේ 25යි ශාකවල 17යි කියලා. ඊට පස්සේ මේ මිනිසාගේ මූලද්‍රව්‍යයි ශාකවල මූලද්‍රව්‍යයි ආයම කොටස් දෙකකට බෙදෙනවා. අධිමාත්‍ර මූලද්‍රව්‍යයි අංශු මාත්‍ර මූලද්‍රව්‍යයි. මේ මිනිසාගේ අධිමාත්‍ර මූලද්‍රව්‍ය ගණන 11යි අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ගණන 14යි. මිනිසාගේ අධිමාත්‍ර මූලද්‍රව්‍ය 11 තමයි CHON කැප් කියලා. ඉතිරි දෙක මතක තියාගන්න. කැප් KS ඊට පස්සේ සෝඩියම් ක්ලෝරයිඩ් ඒ කියන්නේ ලුණු. ඊට අමතරව මැග්නීසියම් තියෙනවා. අංශු මාත්‍ර මූලද්‍රව්‍ය 14 මතක තියාගන්න විදිහක් තමයි C3යි ඔරු, M2යි නෝ, FE F ඊට පස්සේ SE SN ZN BI SIV. මිනිසාගේ අධිමාත්‍ර මූලද්‍රව්‍ය 9ක් ශාකවල අධිමාත්‍ර වලට තියෙන නිසා ඒක මතක තියාගන්න ලේසි. අධිමාත්‍ර මූලද්‍රව්‍ය ගණන 9යි ශාකවල, අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ගණන 8යි. මිනිසාගේ තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් හැර අනිත් ටික ශාකවල තියෙන අධිමාත්‍ර වලට එනවා. ඒ කියන්නේ ශාකවල ලුණු නැහැ. ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් නැහැ. එතකොට ශාකවල CHON CAP CAP KS MG ඔය ටික තමයි තියෙන්නේ. මෙන්න මේ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය 8 මතක තියාගන්නත් විදිහක් තියෙනවා. මම ඒක එහෙනම් දැන් කියන්නම්. සින්ක් එකට කෝප්ප දාගෙන මොනි කොල්ලගෙන මනෝපාරක් ගහගෙන බල්ලට යකඩෙන් ගැහුවා. ඒක මම ඔයාලට තේරුම් ගන්න ලේසි වෙන මෙහෙම පැත්තකින් ලියන්නම්. සින්ක් එකට කෝප්ප දාගෙන මොනි කොල්ල ගැන මනෝපාරක් ගහගෙන බල්ලට යකඩෙන් ගැහුවා. ඔන්න ඔය විදිහට ලේසියෙන්ම මේ මූලද්‍රව්‍ය ටික අපිට මතක තියාගන්න පුළුවන්. තවත් ෂෝට් නෝට් එකක් අරගෙන එන්නම්. මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.